විශේෂයෙන්ම කාන්තාවන් කැමති ලස්සන රෝස පාට තොල් වලට. නමුත් තොල් කළු වීම කියලා කියන්නේ කාන්තාවන්ට වගේම පිරිමි අයටත් ප්‍රශ්නයක්. පළමුවෙන්ම අපි බලමු තොල් කළු වීමට බලපාන හේතු මොනවද කියලා. මේවයින් සමහර දේවල් අපිට වළක්වා ගන්න පුළුවන් දේවල්. සමහරුන්ට ජානමය වශයෙන්ම තොල් කළු වීමක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට බාහිර බලපෑම් මේ සඳහා බලපානවා, විශේෂයෙන්ම හිරුවෙලිය වගේ දේවල්. ඒ වගේම තවත් සමහර අයගේ සමහර පුරුදු, විශේෂයෙන්ම ධූමපානය කිරීම වගේ දේවල් තොල් කළු වීමට බලපානවා. තවත් සමහර වෙලාවට තොල් සැපීම, ඒ කියන්නේ සමහර වෙලාවට තොල් නිතර දිවෙන් කෙලවලින් ස්පර්ශ කිරීමත් මේ තොල් කළු වීමට බලපාන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ තොල් වල ඇතිවන වියලි ස්වභාවය නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට තොල් මත ගල්වන විවිධ ආලේපන නිසා ඇතිවන කන්ටැක්ට් ඩර්මටයිටිස් කියන ආසාත්මිකතාවයෙන් පසු පෝස්ට් ඉන්ෆ්ලමේටරි හයිපර්පිග්මන්ටේෂන් එකක්. අපි මේක ගැන කලිනුත් කතා කරලා තියෙනවා. මේ වගේ දෙයක් නිසා තොල් වල කළු වීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක සමහර වෙලාවට තොල් වල ගල්වන ලිප් බාම් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ භාවිතා කරන ලිප්ස්ටික් එකක් වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට විශේෂයෙන්ම හර්බල් ටූත් පේස්ට් වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ හේතු මේ සඳහා බලපාන්න පුළුවන්. තවත් සමහර අයගේ කීලයිටිස් කියන තත්ත්වය කිසිම හේතුවක් නැතුවත් තොල්වල ඇති වෙන්න පුළුවන්. මෙහිදී තොල්වල රතු වීමක්, තොල් පැලීමක්, ඒ වගේ දේවල් ඇති වෙනවා. මේ හොඳ වෙන විටත් අර කලින් කියපු විදිහටම පෝස්ට් ඉන්ෆ්ලමේටරි හයිපර්පිග්මන්ටේෂන් එකක් විදිහට තොල් කළු වීමක් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව තවත් සමහර වෙලාවට ඔබ භාවිතා කරන සමහර ඖෂධ නිසා තොල් කළු වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ අභ්‍යන්තරයේ ඇති වෙන සමහර විවිධ හේතු නිසා, විවිධ රෝගී තත්ත්ව නිසා තොල් කළු වීමක් ඇති වෙන්න පුළුවන්. වගේම විටමින් ඌනතාවයක් නිසාත්, විශේෂයෙන්ම B12 කියන විටමින් වර්ගයේ ඌනතාවයක් ඇති වෙන විට තොල් කළු වීමක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි බලමු මොනවද මේ තොල් කළු වීමට අපිට කරන්න පුළුවන් ප්‍රතිකාර කියලා. දැන් පළවෙනි දේ තමයි ඒකට මම කලින් කියපු විදිහට බලපාන හේතුව අඳුර ගැනීම. මොකද සමහර හේතු තියෙනවා අපිට වළක්වා ගන්න, එහෙමත් නැත්නම් මඟ හරවා ගන්න පුළුවන් හේතු. ඒ වගේම හිරුවෙලියෙන් තොල් ආරක්ෂා කළ යුතු වෙනවා. ඒ සඳහා ගොඩක් වෙලාවට හිරුවෙලියේ ආරක්ෂාවත් සහිත ලිප් බාම් එකක් ඔබට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තොල් වියලි ගතිය අඩු කිරීමටත් නිතරම ඔබේ සමහර අර පුරුදු නැති කර ගැනීමට, තොල් සැපීම වගේ පුරුදු නැති කර ගැනීමත් අවශ්‍ය වෙනවා. තොල් වල තියෙන වියලි ගතිය අඩු කර ගැනීමට ඔබට ලිප් බාම් එකක් භාවිතා කරන්න පුළුවන්. මෙහිදී ලිප් බාම් එකක් භාවිතා කිරීමේදීත් විශේෂයෙන්ම වර්ණයක් නැති, ගන්ධයක් නැති ලිප් බාම් එකක් තෝරා ගැනීම වැදගත් වෙනවා. මොකද මම කලින් සඳහන් කරපු විදිහට සමහර ලිප් බාම් වල අඩංගු ද්‍රව්‍ය වලටත් ඔබට ආසාත්මිකතාවයක් ඇති වෙලා ඔබේ තොල් කළු වීම වැඩි වෙන්න පුළුවන් නිසා ඔබට මෙවැනි ලිප් බාම් එකක් තෝරා ගැනීමට වෛද්‍ය උපදෙස් වලට උනත් නැඹුරු වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මොනවද මේ තොල් කළු වීම සඳහා තියෙන වෛද්‍ය ප්‍රතිකාර කියලා. මේ සඳහා මූලික අවස්ථාවේ නම් ඔබට ආලේපනයක් ලබා ගන්න පුළුවන්. මෙය අපි ස්කින් ලයිට්නින් ඒජන්ට් එකක් කියලා හඳුන්වනවා. ඒක ලිප් බාම් එකක් වශයෙන් ගොඩක් වෙලාවට ගන්න පුළුවන් වෙනවා. මෙහි තියෙන ස්කින් ලයිට්නින් ඒජන්ට්ස් වලින්, ඒ කියන්නේ සමයේ තියෙන මෙලනින් වර්ණකය හැදීම සහ ඒ තියෙන වර්ණක අඩු කිරීමක් මෙහි තියෙන විවිධ රසායනික සංඝටක වලින් සිදු වෙනවා. අපි නම් වශයෙන් සඳහන් කරනවා නම් සමහර වෙලාවට නියසිනමයිඩ්, ආබියුටින්, කෝජික් ඒ වගේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්න පුළුවන්. ඒ ඔබට වෛද්‍යවරයෙක් විසින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමපිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් තොල් කළු වීමට කරන විශේෂිත ප්‍රතිකාර තියෙනවා. එකක් තමයි කෙමිකල් පීලිං කියන ප්‍රතිකාරය. අපි කෙමිකල් පීලිං ගැන දිගු වශයෙන් කතා කරලා තියෙනවා ද ස්කින් channel හරහා. මෙය සමට වගේම ඊටමත් සියුම් සමක් තියෙන තොල් වලට ඇස් ආශ්‍රිතවත් ඊටමත් පරිස්සමෙන් කරන්න පුළුවන් ප්‍රතිකාර වර්ගයක් වෙනවා. ඒ වගේම තමයි තොල්වල තියෙන කළු ගතිය අඩු කිරීමට අපිට ලේසර් ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන්. ලේසර් ප්‍රතිකාර කියලා කියන්නේ අපි විශේෂයෙන්ම පික්කෝ ලේසර් ගැන කලින් කතා කරා. ඒ වගේම කාබන් ලේසර් ප්‍රතිකාරය ගැන කලින් කතා කරා. මෙම කාබන් ලේසර් ප්‍රතිකාරය මගින් සමේ තියෙන වැඩිපුර තියෙන මෙලනින් ප්‍රමාණය අයින් වෙලා ඔබේ තියෙන තොල්වල තියෙන කළු ගතිය අඩු කර ගන්න පුළුවන් වෙනවා.
ඒ වගේම තවත් සමහර වෙලාවට වෙනත් ලේස වර්ගත් erbium වගේ ලේස වර්ගත් මෙම තොල් කළු වීමට භාවිතා කරන්න පුළුවන් වෙනවා. නමුත් මෙහිදී සඳහන් කරන්න ඕන වැදගත් දෙයක් තමයි තොල් කියලා කියන්නේ ඊටමත් සියුම් සමක් තියෙන ස්ථානයක්. ඒ නිසා මෙම ප්‍රතිකාර ඊටමත් ආරක්ෂිතව සිදු කළ යුතු වෙනවා. අවසාන වශයෙන් කියනවා නම් ඔබේ තොල් කළු වෙලා කියලා කනස්සල්ලෙන් ඉන්නවා නම් පළමුවෙන්ම එයට බලපාන හේතුව සොයා බලා ඒක මාර්ග හරවා ගන්න ඕන. ඊට පස්සේ ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙලා ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වේවි.